ඔවුන් නේද ඔවුන් අභ්‍යවකාශය තරණය කරන ඉන්දියාවක් හදන්න පටන් ගත්තා අවුරුදු 100 පිරෙන කලින්. අපි 2048 වෙනකොට කණ්ඩ බොණ්ඩ තියෙන රටක් හදන්නම් කියලා ලැජ්ජයි. අපි වරද්දාගත්ත මතකද බගන්න. 48 ඒ අවස්ථාව අපිට හොඳින් උපයෝගී කරගත්තා නම් අපිට යලි මේ රට ශ්‍රේෂ්ඨ රාජ්‍ය බවට පත් කර ගැනීම අවස්ථාවක් තිබුණා අත්හැරුණා. නැවත අවස්ථාවක් ආවා. අත්හැරිය. මම කියනවා දැන් ආපහු අපේ රට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මම ඔබට කියන්නේ මේ අවස්ථාව අපි අත්හරිනවද? අපි කිසිසේත්ම පුද්ගලයෙක් ලෙසත් ආණ්ඩුවක් ලෙසත් මේ අවස්ථාව අත්හරින්නේ නැහැ. මේ රට මේ පත් වී තිබෙන මේ අසීරුතාවයෙන් මේ රට මුදවා ගන්න. මට හෝ අපේ අමාත්‍යවරු කිසිවෙකුට මතක තබගන්න. පෞද්ගලික තමන්ට කියලා අභිලාෂයක් නැහැ. පෞද්ගලික තමන්ට ලැබෙන අභිලාෂයක් නැහැ. අපිට තියෙනවා මේ රටත් මේ රටේ ජනතාව පිළිබඳ සුබ සිහිනයක්. මේ සීනේ යථාර්ථයක් කර ගැනීම සඳහා අපි පොරබදනවා. ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක යථාර්ථයක් බවට පත් කරමු. මම ඔබට අවසන් වශයෙන් ආරාධනා කරන්නේ ඔබෙහි පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වෙන්න. ඉතිහාසය ඔබ ලියන්න එපා. මේ අවස්ථාව අත්හරින්න දායක වෙච්ච මිනිස්සු. මේ අවස්ථාව අකුල් එලපු මිනිස්සු විදිහට ඉතිහාසගත වෙන්න එපා. ඔබ ඉතිහාසගත වෙන්න රටේ අවස්ථාවක් ආවා. ඒ අවස්ථාව ඉතා හොඳින් උකහා ගැනීම සඳහා විපක්ෂයේ සිටද ඔබ උදව් දීපු ව්‍යාපාරයකට ඉතිහාසගත වෙන්න. ඒකයි මේ අවස්ථාව. ඔබ හිතන්න හරි අපි යවල ඔයගොල්ලෝ ආණ්ඩුවක් ගත්ත ගැන අවස්ථාවක් නෙවෙයි ඒක. හා? ඔව්. හා? බරපතල ප්‍රකාශනය නායක සභාව බරපතල ප්‍රකාශනය ගරු මන්ත්‍රීතුමා වනගනිතුමා නායක සභාවනේ ඔව් ඔව් පැහැදිලි කිරීමක් වුණා. මොකද ඔබතුමාගේ කතාවෙන් ආගෙන හිටියා. එතන ඔබතුමා කිව්වා බරපතල ප්‍රකාශනය විපක්ෂයට සිදු වෙනවා ආර්ථික අස්ථාවර කිරීමේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රකාශනය කරේ කවුද කියලා කිව්වේ නැත්නම් කමන්නේ නැහැ. මොකද ප්‍රකාශන කරලා පැහැදිලි කරන්න ජනාධිපති මෙහෙම කිව්වොත් ආණ්ඩුව අපේක්ෂා කරන මේ අවුරුද්දේ මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව අපේක්ෂා කරන තන වාහන වෙළඳපොළ විවෘත කිරීම මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නෙත් නැහැ කියලා කිව්වනේ. හරිද? තේරුණාද? කිව්වනේ. හරිද? හරිද? නෑ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්නේ. අවිනිශ්චිතතාවය ඔබට පළමු කොටම ප්‍රශ්න අහන්න. හරිද? ඒ වගේම ඔබ කිව්වා ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා කිව්ව එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා කිව්ව එක්කෙනෙක්. දැන් නැගිටලා කියන. දැන් නැගිටලා කියන දාලා කිව්ව එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකට දෙන සංඥාව මොකද්ද? ලංකාවට ආයෝජක එන්න එපා. ඉන්න අයත් දාලා යනවා. මට කියන්න එකක්. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. නෑ. අස්ථාවරත්වය නිර්මාණය කරන්නේ මොකද්ද? ඉතින් අජිත් පීපරගෙන් අහන්න. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. කෙටියෙන් ඔව් අජිත් පෙරවන්ත 8යි 2යි 6ට අදාන ඉන්න බෑ. තරඟකාරී ක්‍රමවේදයට අපේ සම්පත් සඳහා අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒක ගැන සැකයක් නැහැ. 8යි 26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් තරංකාරී මිලට එනවා නම් ගැටලුවක් නැහැ. හරි අන්න ඒ සඳහා අපි අවශ්‍ය තරංකාරී ක්‍රමවේදය හදාගමු. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දෙන ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඔක තමයි ස්ථාවරය. හර්ෂ. ඔක තමයි ස්ථාවරය. නෑ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද ඉන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාට් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය බිලියනකුත් නෑ අතන හොඳේ.
එතන ගිහපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා. බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ගියේ නෑ. හරිද? මේ ඒ නිසා ඒකයි මම කියන්නේ. ඒතකොට ආර මතයක් හදනවා ආයෝජකයෝ යනවා. ඒතකොට ආයෝජකයෝ යන රටකට ආයෝජකයෝ එන්නේ නෑනේ. මං කියන්නේ අර ආර්ථික ඒම හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිස්මතුව? හරි රයිට්. ඉතින් ඕක තමයි අපේ තියෙන තත්ත්වය. ඉතින් මම කියන්න හදන්නේ අවසන් වශයෙන් මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව එක්ක ඕගොල්ලෝ එකට එනවද? නැත්නම් මේකට අකුල් වෙනවද කියලා තීරණය කරන්න. මීට වඩා හොඳ දෙයක් මම කියන්න නැවත අපේ රටේ දේශපාලනේ මීට වඩා හොඳ දෙයකින් මිසක්කා මීට වඩා නරක දෙයකින් පුරවන්න බෑ ආපහු. රෝමේ හිටියා අධිරාජ්‍යවරු ගණනාවක් හිටියා. ඉතාමත් කූර අධිරාජ්‍යවරු හිටියා. හැබැයි එක අධිරාජ්‍යයක් ආවා. ඔහු සාමකාමී අධිරාජ්‍යයක් වුණා. රෝමේ ඊට පස්සේ කූර අධිරාජ්‍යයන් ගොඩ දෙගුණේ නෑ. හැරවුම දුන්න. අපිත් හැරවුම දෙන්න. මීට පස්සේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් සහ ආර්ථික සංස්කෘතියෙන් ආණ්ඩුවක් අපේ රටේ යලි හැදින්නේ නැහැ. අපි ප්‍රමිතීන් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රමිතී දේශපාලකයාගේ ප්‍රමිතිය, රාජ්‍ය නිලධාරියාගේ ප්‍රමිතිය. අනේ එතනද අපි නිර්මාණය කරලා තියෙනවා. අපි හිතාමත් හොඳ තැනක සංඥා කණු හිටවලා තියෙනවා. ඔබට පුළුවන් මේ සංඥා කණු ඉක්මවා යන්න පුළුවන්. එහෙම නැතු මේ සංඥා කණු වල පිටිපස්සේ ඉඳන් ඔබට දේශපාලන අනාගතයක් නෑ. හොඳට මතක තියාගන්න මේක. අපි කැමති ඔබතුමා තමත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් වෙනවා නම් ඒ නිසාම තමයි මේක කියන්නේ. හරිද? බලන්නකො ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හදලා තියෙනවා. මේ පාරාජ මම 2020 ඉඳන් මම ඉන්නවා හිටියා. මේ පාර්ලිමේන්තුවේ ඡන්දෙන් ආණ්ඩුවක් හැදෙනවා. හැබැයි ටික දවසක් යනකොට ජනතාව විපක්ෂයට එපු අය ආය ආණ්ඩුවේ. ආණ්ඩුවට එපු අය ආය විපක්ෂ. අවුරුද්දයි දෙකයි යන්නේ ආණ්ඩුව කවුද විපක්ෂ කවුද කියලා හොයාගන්න බෑ. විශේෂයෙන්ම අයවැය කාලෙක නේ මන්දර සමහර ඇමතිවරු හෝටල් වල හංගගෙන බේරගන්නේ. මතකනේ දන්නවනේ සිංගප්පූරු හැංගුනේ නැද්ද හකිම් මන්ත්‍රීව මතකනේ? හරි මෙහෙම බේරගත්තේ. මේ අලුත් කතා නෙවෙයි මේවා. හරිද? හෝටල් වල තියාගෙන සිංගප්පූරු හංගලා රිසාඩ් මන්ත්‍රීතුමාට මතකයි. එහෙම මේ කට්ටිය බේරගන්නේ. ආපහු එහෙම දේශපාලන සංස්කෘතියක් නේ. ජනතාව එව්ව ආණ්ඩුවක් ඒක ආණ්ඩුවේ ජනතාව එව්ව විපක්ෂයක් ඒක විපක්ෂය. ආණ්ඩුව නම් ආණ්ඩුවේ විපක්ෂ නම් විපක්ෂය. ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම එකක් හැදිලා නේ. නේද? එඳ විපක්ෂ නායකතුමාට මම හිටියනම් කියන්නේ කිසිසේත්ම බය වෙන්න එපා. වෙනද තීන්දුව ගන්න බය වෙන විපක්ෂ නායක. මම තව තීන්දුව ගන්න. තව ඉන්නවා කීප දෙනෙක් විපක්ෂ නායකතුමාට හරියටම කළමනාකරණය කරගන්න තීන්දුව ගන්න. ආණ්ඩුවට ගන්නෑ. වෙනද ගන්න බයයි. හරිද? එතුමාට තියෙන එතුමා හිටියනම් හොඳයි. එතුමාට ගන්න තීන්දුව ටිකක් තියෙනවා. මම දන්නේ එතුමා තීන්දුව ගන්න ටිකක් කාලය ගන්නවා. කාලේ විසින් එතුමාට අසාර්ථක කාලේ එතුමාට ඉතාමත් හානිකර ප්‍රතිඵල ගෙන දෙනවා. තීන්දුව ගන්න බය වෙන්න එපා. නේද? ඉන්නේ නැහනේ ආයතනෙම ඉන්න වෙනවා. හරිද? ඉතින් එහෙම හොඳ නැත්නම් දේශපාලන සංස්කෘතිය ඒ වෙනස මොකද්ද? මේ අයවැයට ඡන්දෙ දෙන්න. අනිත ඔක්කොම පැත්තකින් තියන්න. ඔයගොල්ලන්ට විපක්ෂයට විපක්ෂයේ විශ්වාසය හදලා දීලා තියෙනවා. මම කියන්නේ ඒවා තමයි දේශපාලන වෙනස්කම්. හරිද? ඒ නිසා මම හිතන්නේ මේ වෙනස්කමත් එක්ක අපි ඉස්සරහට යමු. විශේෂ මුදල් අමාත්‍යාංශ අපි ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලය විශාල වෙහෙසක් දරනවා මේ මම හිතන එතුමා මහින්ද සිරිවර්ධන මැතිතුමා ඉතා වෙහෙසක් දරනවා. මම දන්නේ ඉතාමත් සමහර අවස්ථාවල විශාල බෙහෙත් අහුරක් බොමින් තමයි එතුමා වැඩ කරන්නේ. ශරීර මම එතුමා ගැන කියන්නේ එතුමාට හොඳ නිසා මම කියන්නේ. එහෙම විශාල ලෙස වැඩ කරමින් තියෙනවා. විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් වැඩ කරනවා. අපි අමාත්‍යාංශවල වැඩ කරන සංස්කෘතියත් වෙනස් කරලා තියෙනවා. අපි ඒගොල්ලෝ කතා ගැඳවනවා. අපේ අදහස කියනවා, ඔවුන්ගේ අදහස කියනවා. අපි අතර සංවාදයක් එනවා. අපි හොඳ දේ තෝරා ගන්නවා. මට එක ප්‍රධාන නිලධාරි මහත්මයෙක් කිව්වා බදු පිළිබඳ එක කාන්ත නිලධාරිනියක් දීර්ඝ කාලයක් සාකච්ඡාවලට ඇවිල්ලා තිනා කිව්වා. පළවෙනි දවසේ කතා කරේ මේ සාකච්ඡාවේ කිව්වා.
අපේ පාලනයන් තිබුණේ අනිත් අයට ඉඩ නොදෙන කාලනේ. සියල්ල දත් අනෙකා යට කරන ඒ රශ්මි කදම්බට යට වෙච්ච පාලනයන් තිබුණා. අපි එහෙම නෙවෙයි අපි හදලා තියෙන ඉතාමත් හොඳ සංවාදශීලී තත්ත්වයක් හදලා තියෙනවා. අපි හැම යෝජනාවක්ම අපි කතා බහ කරනවා. අපි අපිට තියෙන අදහස කියනවා. අපි ඔවුන්ගේ අදහස ගන්නවා. අපි දෙගොල්ලොම එකඟ තැනකට එනවා. මොකක්ද අපි කළ යුතු දේ කියලා. එම සංස්කෘතියක් අපේ රටට ඕන. හැම වෙලාවම රටක් ඉස්සරහට යන්නේ තනි පුද්ගලයන්ගේ තීන්දුව මත නෙවෙයි. රටක් ඉස්සරහට යන්නේ සාමික තීන්දුව මත. මතක තියාගන්න. තනි පුද්ගලයන් ලෝකේ වෙනස් කරපු යුගයේ දැන් අවසන් වෙලා තියෙනවා. ලෝකෙ ඉස්සරහට ගමන් කරමින් තියෙන සාමික තීන්දුව මත. ඒ නිසා අපි අමාත්‍යංශ මේ හැම අමාත්‍යවරයෙක්ම දන්නවා. අපි හැම ආණ්ඩුවේ හැම තැනකම අපි සමහරට මීටින් ටිකක් වෙලා යනවා. අපි තා හොඳින් සංවාද කරනවා. අපි උන්නත පටවන්නේ නෑ. උන්ගේ අදහස ගන්නවා. අපේ අදහස අහනවා. හොඳ දේ අපි තෝරගන්නවා. ඒ නිසා අපි ඔක්කොම එකට මුදල් අමාත්‍යංශ දේශපාලන අධිකාරිය අපි ඔක්කොටම මේක මේ වෙමින් තිබෙනවා. ඒ වගේම මහා බැංකුව අධිපතිතුමා විශාල වේසක් දරනවා. අපේ උද්දමනය පොලි අනුපාතික ඊට පස්සේ විනිමය අනුපාතික ඒ කියන්නේ මොනිටරින් පොලිසිය ඉතාමත් ශක්තිමත් පවත්වාගෙන යන සඳහා වේසක් දරනවා. ඒ සඳහා විශාල කාර්යයක් උන් විසින් කරනවා. එනිසා හැම දිනාටම බේන් මිස්සිතු ඇත්තටම අපි මිස්සිතු කරගත යුතු කාර්යයක්. මම ඔවුන්ට ඉස්සිතු කරන්න නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා මේ කාර්ය කරන්න වේස ධර්මයෙන් තිබෙනවා. ඒ නිසා ඒ සංස්කෘතිය අපේ රටට අපි නිර්මාණය කිරීම සඳහා වේස ධර්මයෙන් තිබෙනවා. ඉතින් අපි හැම දිනාම මේ අවස්ථාව ඒක කරගෙන අපි ඉස්සරහට යමු. ඉතින් ඒ නිසා අවසන් වශයෙන් මේ විවාදයේ දීර්ඝ කාලයක් පැවැත්ුණා. ඒ විවාදයේදී බොහෝ අය අදහස් ඉදිරිපත් කරා. ආරම්භයේදී කිව්වක මම මේ ස්ථාවරේ නම් ඉන්නවා. සමහර අය වේදනාවෙන්, සමහර අය කෝපයෙන්, සමහර අය සාධනෙලි සදාත් ඉදිරිපත් කරා. ඒ හැම අදහසකම අපි ගරු කරමින් එහෙනම් අපි නතර වෙනවා. බොහොම ස්තුතියි.